මම පෙරේද රෑ ගොඩාක් රස ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. මේක හරීම රසයි. මට හිතුණා මම හදපු විදිය ඔයාලා එක්කත් බෙදාගන්න. මේ රෙසිපි එක මම දැක්කේ ෆේස්බුක් එකේ උඩ පහළ යද්දී හම්බ වෙච්ච වීඩියෝ එකකින්. චයිනිස් රෙස්ටරන්ට් එකක් කරන චෙෆ් කෙනෙක්ලු එයාට මේ රෙසිපි එක කියලා දුන්නේ. ඉතින් මටත් හිතුණා මේක හදලා රස බලන්න. ඇත්තටම ගොඩාක් රසයි. හදන්න ගොඩාක් ලේසි. කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 400ක් අරගෙන ඒක පොඩි කෑලිවලට කපාගෙන ලුණු කුඩු ගම්බිරිස් කුඩු පප්‍රිකා කුඩු එකතු කරලා සුදු ලුණු පේස්ට් එකනුත් පොඩ්ඩක් එකතු කරලා දෙහි ඇඹුල් ටිකකුත් දාලා හොඳට අතින් කලවම් කරා. එහෙම කලවම් කරලා ඉවර වෙලා ඒකට කෝන් ස්ටාර්ච් වලිනුත් ටිකක් එකතු කරා. මේ ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලියලා තියෙන්නේ. ඒකෙන් ඔයාලා ප්‍රමාණයන් බලා ගන්න. ඊට පස්සේ හොඳට අතින් අනලා මම මේක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා මැරිනේට් වෙන්න. හවස් වරුවේ හදපු හින්දා හවස තමයි මේ මස් ටික බැදගත්තේ. මස් කෑලි පොඩියට කපා ගන්න කිව්වට මෙන්න මේ තරමේ සයිස් එකටවත් මස් කෑලි තියෙන්න ඕනේ. මස් ටික බැදගෙන ඉවර වෙලා ඊට පස්සේ ඕන කරන ඉතුරු දේවල් ටික කපලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ පෑන් එක ලිපෙන් තියලා පෑන් එක රත් වෙද්දී ඒකට තෙල් වලින් මේ සැහැඳි 6ක් එකතු කරා. හොඳට අහගන්න මේ සැහැඳි වලින්ම 6ක්. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වුණාම ඒකට චූටියට කපාගත්තු සුදු ලූණු බික් 3ක් එකතු කරගන්නවා. ඒ ටික රත් වීගෙන එද්දී බිත්තර වලින් 3කුත් එකතු කරගත්තා. මේ ටික ඔක්කොම මම ලෑස්ති කරගෙන හිටියේ මට ඉක්මනට හදන්න පහසු වෙන්න. බිත්තරේ හොඳට ස්ක්‍රම්බල් කරගත්තට පස්සේ ලූණු එකතු කරා. ඊට පස්සේ කැරට් එකතු කරා. ඊට පස්සේ බෝංචි එකතු කරලා ඒකටම පප්‍රිකාත් එකතු කරා. පප්‍රිකා කහ පාටිනුයි කොළ පාටිනුයි රතු පාටිනුයි තුනෙන්ම කපලයි එකතු කරේ. ඊට පස්සේ හොඳට කලවම් කරා විනාඩි 7-8. ඊට පස්සේ බාස්මති හාලෙන් උයාගත්තු බත් වලින් කෝප්ප 3ක් එකතු කරලා හොඳට කලවම් කරා. ඊටත් පස්සේ එකතු කරා ලුණු වලින් තේ හැඳි එකක්. ඊගාවට එකතු කරා සීනි වලින් තේ හැඳි එකක්. මේක තමයිලු සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ඊට පස්සේ එකතු කරේ සෝය සෝස් වලින් මේස හැඳි 8ක්. ඊට පස්සේ ඒකටම කපාගත්තු ලුණු කොළයි කපාගත්තු ගෝවා ටිකකුයි එකතු කරලා ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොඳට මුළු බතම සෝයි සෝස් ටික බත් ටිකට උරා ගන්නකම් කලවම් කර කර උයාගත්තා. අවසානෙට බැදගත්තු කුකුල් මස් ටික එකතු කරලා ආපහු හොඳට කලවම් කරා.